ඉන්ධන මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. රජයේ බදු ඉවත් කරත් ඩීසල් ලීටරයක රුපියල් 30ක ලාභයක් ලබනවා. මේ අතිරේක රුපියල් 23 ලාභය කරු කතානායකතුමනි තෙල් සංස්ථාවට විතරක් නෙවෙයි IOC එකටත් ලැබෙනවා. මේකයි මෙතන දෙන භයානකම තත්ත්වය. IOC එක මාසෙකට අපේ රටේ ඩීසල් ලීටර විකුණනවා මිලියන 20ක්. තෙල් සංස්ථාව රජයේ සමාගමක් හිතන්න පුළුවන්. IOC පුද්ගලික සමාගමක්. මේ අතිරේක ලාභය හේතු කොටගෙන ඔවුන් මාසෙකට මිලියන 460ක ලාභයක් ලබනවා. අපේ තෙල් වල ගත්තොත් අපි බොර තෙල් ගෙනලා පිරිපහදු කරොත් පිරිපහදු තෙල් ගෙනාවට වඩා 17%කින් තෙල් මිල අඩු කරන්න පුළුවන්. 17%කින් තෙල් මිල අඩු කරන්න පුළුවන්. මේ පිරිපහදු වර්ධනය කරන බොර තෙල් ගෙනලා පිරිපහදු කරන්න තිබුණා නම් අඩුම තරමේ තෙල් මිල 15%කින් අඩු කරන්න තිබ්බා. තෙල් මිල අඩු කරන්න බැරිද? පුළුවන්. දැන් මේ තෙල් මිල අඩු කරන්න බැහැ කියන කතාව කොහොමද පිළිගන්නේ? මේක පට්ටපල් බොරුව. හරි සරල දෙයක් තියෙන්නේ. මේ බද්ද අඩු කරන එක විතරයි. තෙල් ලීටරයකින් ආසන්න වශයෙන් ගත්තොත් ආණ්ඩු රුපියල් 102ක බද්දක් ගන්න. 102ක බද්දක්. අද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එකක් කොළඹ වරායෙන් බානකොට 212යි. විකුණන්නේ 348ට. ඒ කියන්නේ කොහෙන් හරි තෙල් කනලා පිරිපහදු කරලා නැවේනකලා කොළඹ වරායට එනකොට 212යි. කොළඹ වරායෙන් ගමේ සෙඩ් එකට එනකොට 348යි. වරාය මිලට කොහොමවත් දෙන්න බෑ. ඔබතුමාට සාමාන්‍ය දැරීම නැහැ. මොකද නැත්නම් එතනින් මෙහා කොච්චර කොස්ට් එකක් තියෙනවද බෙදා හැරීමට. හරිනේ. හැම ෂෙඩ් එකකටම යනකම් කොස්ට් එකකුත් තියෙනවා. හරිනේ. වරාය මිලට කොහොමවත් දෙන්න බෑ. ඔබතුමාලා එහෙම හිතනවා නම් ඇත්තටම බොහොම දුර්වලයි. සාමාන්‍ය දැරීම වර්ධනය කරගන්න. සාමාන්‍ය දැරීම වර්ධනය කරගන්න.